ආයුබෝවන් ඔබ සැම ලංකා බ්ලොග්ස් චැනලයට සාදරයෙන් පිළිගන්නවා. අතීතයේදී පාරාදීසය ලෙස හැඳින්වූ සිලොන් නම් ශ්‍රී ලංකා දිවයිනෙහි සුවිශේෂී අප්‍රකට හෙළිදරව්වකි මේ. ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව සහ හෙළ උරුමයේ ආරම්භය. සාම්ප්‍රදායික ඉතිහාස ලේඛනයන්ට අනුව ලාංකේය ශිෂ්ටාචාරයේ විජය කුමරුගේ පැමිණීමත් සමග ආරම්භ වූවක් ලෙස සැලකුණද, නූතන පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් එය වසර ලක්ෂ ගණනක් ඈතට විහිදෙන බව තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි වසර 1,25,000ක් දක්වා පැහැදිලිව හඳුනාගත හැකි අතර, ඇතැම් පර්යේෂකයන්ට අනුව එය වසර 5 ලක්ෂයක් තරම් ඈත අතීතයකට හිමිකම් කියයි. මෙම මුල්කාලීන ජනාවාස දඩයම්කරුවන් සහ එකතු කරන්නන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් ස්වභාවික ගුහා සහ ගල්ලෙන් සිය වාසස්ථාන කරගත්තා. මහාවංශය වැනි වංශකතාවල සඳහන් වන පරිදි, විජය කුමරු පැමිණෙන විට මෙරට යක්ෂ සහ නාග යන ගෝත්‍රික ජන කොට්ටාස වාසය කර ඇත. මෙහි යක්ෂ යන්නෙන් අදහස් කරන්නේ අද්භූත ජීවීන් පිරිසක් නොව, එකල මෙරට සිටි දියුණු සංස්කෘතියක් සහිත ස්වදේශික පිරිසකි. සීගිරිය වැනි ප්‍රදේශවලින් හමු වූ ප්‍රාග් ඓතිහාසික සාක්ෂි මගින් තහවුරු වන්නේ ක්‍රි. 3000ට පමණ පෙර මධ්‍ය ශිලා යුගයේදීත් ලංකාව තුළ මානව ජනාවාස ඉතා හොඳින් ස්ථාපිතව තිබූ බවයි. වසර 5 ලක්ෂය පෙර මුල්ම මානව ක්‍රියාකාරකම් ගල් ආයුධ සහ භූ විද්‍යාත්මක සාධක හමුවේ. වසර 35000 පෙර නූතන මානවයා, හෝමෝ සැපියන්ස්, වලංගොඩ මානවයාගේ අවශේෂ හමුවේ. ක්‍රිස්තුපූර්ව 3000 සමය මධ්‍ය ශිලා යුගයේ සීගිරිය අලිගල ගුහාවේ පදිංචිය සාධක ලෙස පෙන්වා දිය හැකිය. 543 කාලයේ විජය කුමරුගේ පැමිණීම වංශ කතාවල සඳහන් ඓතිහාසික ආරම්භය ලෙස සම්මත ඉතිහාසය පිළිගනී. රාවණ පුරාවෘත්තය, ඉතිහාසය සහ ජනප්‍රවාද අතර පාලම. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මහා රාවණා රජු පිළිබඳ පුරාවෘත්තය අතිශය වැදගත් වේ. ඉන්දීය රාමායනයේ රාවණා දස හිසක් ඇති යක්ෂයෙකු ලෙස හඳුන්වා දුන්නද, හෙළ ඉතිහාසය තුළ ඔහු හඳුන්වනු ලබන්නේ සර්වශාස්ත්‍රධාරී මහ රජෙකු ලෙසය. රාවණා රජුගේ දස හිස මගින් සංකේතවත් වන්නේ ඔහු ප්‍රගුණ කළ ශාස්ත්‍ර 6ක් සහ වේද 4ක් බව බොහෝ විද්වතුන්ගේ මතයයි. එසේම, ඔහු විසින් පාලනය කරන ලද රාජ්‍ය 10න් අදහස් වන බවට මතයක් පවතී. රාවණා රජු පිළිබඳ තොරතුරු රැගත් රාවණාවත වැනි පුරාණ පුස්කොළ පොත්වල සඳහන් වන්නේ සීගිරිය හෙවත් අලකමන්දාව, රාවණා රජුගේ පියා වූ විස්තවාස රජු විසින් ගොඩනගන ලද්දක් බවයි. සීගිරියේ ඇති නයිපෙන ගුහාව, කෝබ්‍රාහෙටව් තුළ සීතා දේවිය රඳවා තැබූ බවට ජනප්‍රවාද පවතින අතර, එහි ඇති සිතුවම් පවා රාවණා යුගයට අයත් බව ඇතැම්හු විශ්වාස කරති. රාවණා රජු සතුව තිබූ බව කියන දඩුමොනර යන්ත්‍රය පිළිබඳ පුවත අතීත සිංහලයන් සතුව තිබූ උසස් තාක්ෂණික ඥානය පිළිබඳව ඉඟි සපයයි. රාවණා පුවත හා බැඳුණු භූගෝලීය සාධක. රාමායනයේ සඳහන් වන බොහෝ ස්ථාන ශ්‍රී ලංකාව තුළ සැබවින්ම පවතින අතර, ඒවායේ ඇති භූ විද්‍යාත්මක වෙනස්කම් විමතිය දනවන සුළුය. උදාහරණයක් ලෙස, ඔඹලන්තොට පිහිටි උස්සංගොඩ ප්‍රදේශයේ පස අසාමාන්‍ය ලෙස කළු පැහැයක් ගන්නා අතර, එය හනුමාන් විසින් ගිනි තැබූ රාවණාගේ ගුවන් තොටුපළක් ලෙස ගැමියන් අතර විශ්වාස කෙරේ. එසේම නුවරඑළියේ පිහිටි සීතා එළිය සහ හග්ගල උද්භිද උද්‍යානය, අශෝකවතිකා, රාවණා කතා පුවත හා ඍජුවම සම්බන්ධ වේ. සීගිරිය හෙවත් ආලකමන්දාව රාවණා රජුගේ මාලිගාවක් ලෙස සැලකේ. මෙය ලොව 8 වන පුදුමය ලෙසද හැඳින්වේ. එය අතීතයේ කුවේල රජුගේ මාලිගාව වූ අතර පෙර සක්විති රජවරුන්ගේ වාස් භූමියකි. තොටුපොළ කන්ද රාවණ සුරිඳුන්ගේ දඩුමොනරේ ගොඩ බැස්ස වූ ස්ථානයක් ලෙස සැලකේ. එය හෝටන් තැන්න ජාතික වන උද්‍යානයේ පිහිටා ඇත. මෙම තැන්න අතීතයේදී මහා එලි තැන්න නම් වූ අතර බේකර්ස් ඇල්ල ගෝන ඇල්ල නම් විය. මෙම මහා එලි තැන්න අතීත අනවතක්ත විල බවට නිදහස් ගවේෂකයින් විසින් තම පර්යේෂණ වලින් සොයාගෙන ඇත. රාවණා ඇල්ල සීතා දේවිය ස්නානය කළ ස්ථානයක් ලෙස සැලකේ. නමුත් මේ දැනට පෙන්වන ස්ථානයේ සත්‍ය නාමය බඹරගම ඇල්ලයි. සත්‍ය රාවණා ඇල්ල තිබෙන්නේ ඊට උඩ ප්‍රදේශයේය. දිය ඇල්ල පිටුපස රහස් ගුහා පද්ධතියක් පවතී. රාම සේතුව ಭಾರತය හා ලංකාව සම්බන්ධ කළ පාලම වන අතර එය නාසා චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කර ඇති ගිලී ගිය වැලි තීරයක් ලෙස විද්‍යාමාන වේ.
ගොඩවාය රාවණා රජුගේ මුහුදු ගමන් සඳහා භාවිත කළ වරායක් ලෙස සැලකේ. මීන් ක්‍රික් දෙවන සියවසට අයත් නෞකාවක් හමු වී ඇත. බුදුදහමේ සැඟවුණු අතීතය සහ පූර්ව මහින්දාගමන යුගය. ශ්‍රී ලංකාවේ බුදුදහම ස්ථාපිත වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග බව පොදු පිළිගැනීමවද ඊට පෙර සිටම බුදුදහම මෙරට ව්‍යාප්තව තිබූ බවට ප්‍රබල සාක්ෂි හමුවේ. වංශකථාවලට අනුව බුදුන් වහන්සේ සිය ජීවමාන කාලය තුල තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කර ඇත. මහියංගනය, නාගදීපය සහ කැලණිය යන ස්ථානවලට කළ මෙම වැඩම කිරීම මගින් එකල මෙරට සිටි යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් බුදුදහම වැළඳගත් බව කියවේ. තපස්සු සහ බල්ලුක යන වෙළඳ සහෝදරයන් බුදුන් වහන්සේගෙන් කේශ ධාතු ලබාගෙන බුදුන් ජීවමානව සිටියදීම ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම ඉතිහාසයේ අතිශය වැදගත් සංදිස්ථානයකි. එසේම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සරබු රහතන් වහන්සේ විසින් බුදුන්ගේ ග්‍රීවා ධාතුව ඇඩම් ඉස්ලැපල් මහියංගනයට රැගෙන විත්නිදන් කළ බව මහා වංශය සඳහන් කරයි. මෙයින් පැහැදිලි වන්නේ මහින්දාගමනයට පෙර සිටම බුදුදහම මෙරට ජනතාව අතර ඉතා සමීපව පැවති බවයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීම වැදගත් වන්නේ එතෙක් විසිරී පැවති බෞද්ධ ඇදහිලි රාජ්‍ය අනුග්‍රහය සහිත සංවිධානාත්මක ආගමක් බවට පත් වූ නිසාය. අනුරාධපුරයේ මිහින්තලය, වෙස්සගිරිය වැනි ස්ථානවල ඇති ක්‍රි. තුන්වන සියවසට පෙර කාලයට අයත් කටාරම් පිටු ගුහා ලිපි මගින් එකල රහතන් වහන්සේලා මෙරට වැඩ සිටි බව තහවුරු වේ. අසිරිමත් වාරි තාක්ෂණය සහ සිංහල ඉංජිනේරු විද්‍යාව. පැරණි ශ්‍රී ලංකාව ලෝකයේ කිසිදු ශිෂ්ටාචාරයකට නොදෙවෙනි වාරි තාක්ෂණයක් අනුගමනය කළේය. හතරවන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් ඉදිකළ අභය වැව වසවක්කුළම ලොව පැරණිතම කෘතිම ජලාශවලින් එකකි. වියලි කලාපයේ ජල හිඳයට විසඳුමක් ලෙස ලාංකේය ඉංජිනේරුවන් විසින් වර්ක් පද්ධති කැස්කේඩ් සිස්ටම් නිර්මාණය කරන ලදී. මෙහිදී එක් වැවක් පිරී ඉතිරී යන ජලය තවත් වැවකට ගලා යන පරිදි ඇල මාර්ග හරහා සම්බන්ධ කර තිබුණි. විසූ කොටුව ලොව මවිත කළ සොයා ගැනීම. වැවක බැම්මට හානි නොවන පරිදි ඉතා අධික ජල පීඩනය පාලනය කරමින් ජලය පිටතට මුදා හැරීම සඳහා සිංහල ඉංජිනේරුවන් විසින් විසෝ කොටුව වැල්ටව සොයා ගන්නා ලදී. මේ තුන්වන සියවසේදී පමණ සිදු වූවකි. බටහිර ලෝකය මෙවැනි තාක්ෂණයක් සොයා ගැනීමට වසර 2000කට වඩා වැඩි කාලයක් ගත විය. 19 වන සියවසේ ලංකාවේ සේවය කළ බ්‍රිතාන්‍ය ඉංජිනේරු හෙන්රි පාකර් මහතා ප්‍රකාශ කර ඇත්තේ යුරෝපීයයන් විසින් 19 වන සියවසේදී සොයාගත් වැල්පි තාක්ෂණය ඊට වසර 2000කට පෙර සිංහලයන් සතු වූ බව දැක ඔහු මවිත වූ බවයි. යෝධ ඇල ගුරුත්වාකර්ෂණය අභිබවා ගිය නිර්මාණය ධාතුසේන රජු විසින් ඉදිකළ ජයගඟ හෙවත් යෝධ ඇල සිංහල ඉංජිනේරු විද්‍යාවේ තවත් එක් විස්මයකි. සැතපුම් 54ක් දිග මෙම ඇල මාර්ගය සැතපුමකට අඟල් 6ක තරම් ඉතා කුඩා බවුමක් පවත්වා ගනිමින් ජලය ගෙන යයි. නූතන උපකරණ නොමැති යුගයක මෙවැනි නිර්වද්‍යතාවයක් පවත්වා ගැනීම සැබවින්ම අද්භූත කරුණකි. අභය වැව පණ්ඩුකාභය රජු ක්‍රි. 4 සියවසදී ඉදිකළ අතර එය ලංකාවේ පළමු කෘතිම ජලාශය ලෙස පිළිගනී. පරාක්‍රම සමුද්‍රය මහ පරාක්‍රම බාහු රජු විසින් ඉදිකළ අතර එය අක්කර 6000ක වපසරියක් සහිත විශාලතම ජලාශයක් වේ. යෝධ ඇල ධාතුසේන රජු විසින් ඉදිකළ අතර එය සැතපුමකට අගලක බැස්මක් පවත්වාගෙන ඇති විශිෂ්ට වාරි තාක්ෂණ නිර්මාණයකි. විසූ කොටුව පුරාණ සිංහල ඉංජිනේරුවන්ගේ විශ්මිත නිර්මාණයක් වන අතර අධික ජල පීඩනය පාලනය කිරීමේ ලොව මුල්ම තාක්ෂණය මෙය වේ. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජෛව විවිධත්වය සහ අප්‍රකට තොරතුරු. ශ්‍රී ලංකාවේ අනු ලෝකයේ ඉහළම ජෛව විවිධත්වයක් සහිත හොට්ස්පොට් එකකි. නිවයිනට පමණක් ආවේනික සත්ව විශේෂ සහ ශාක විශේෂ රාශියක් මෙහි දැකිය හැකිය. අප රටේ වනාන්තරවල වෙසෙන සතුන්ගෙන් 16%ක් පමණ ආවේනික වන අතර මල්පිපෙන ශාකවලින් 23%ක් ලෝකයේ වෙනත් කොහෙවත් දක්නට නොලැබේ. නිලු මල්පිපීමේ අභිරහස, නිලු බ්ලූම්, මධ්‍යම කඳුකරයේ හෝටන් තැන්න වැනි ප්‍රදේශවල දකින්නට ලැබෙන නිලු ස්ට්‍රොබිලැන්තස් ශාකය ස්වභාව ධර්මයේ එක්තරා අභිරහසකි. ඇතැම් නිලු විශේෂ වසර 12කට වරක් පමණක් එකවර මල් පිපී බීජ හටගත් පසු මුළු ශාක සමූහයම මිය යයි.
මෙම කාලයට දසදහස් ගණනින් මී මැසි රංචු කඳුකරයට සංක්‍රමණය වීමද පුදුම සහගතය. මෙම නෙළු මල් හටගන්නා කාලයට පමණක් දැකිය හැකි නෙළුමියා, නෙළුරැට් වැනි දුර්ලභ සතුන්ද මෙහි වෙසෙති. ආවේනික සතුන්ගේ අමුතු තොරතුරු. ස්ලෙන්ඩර් ලෝරිස් රාත්‍රී කාලයේ පමණක් ක්‍රියාශීලී වන මෙම කුඩා ක්ෂීරපායි සත්වයා ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ වියලි කලාපයේ වෙසෙයි. මුහුණ නිරිලවා පර්පල් ෆේස් බ්ලැන්ඩ් මුහුණ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට සහ නිරිතදිග ප්‍රදේශවලට පමණක් ආවේනික වන අතර මොවුන්ගේ හඩ ඉතා ඈතට ඇසෙන තරම් ප්‍රබල වේ. ශ්‍රී ලංකා යලි කුකුලා අපේ ජාතික පක්ෂියා වන මොවුන්ගේ අලංකාර වර්ණ ගැන්වීම් ලෝකයේ වෙනත් වනාන්තරවල දැකිය නොහැක. ක්ෂීරපායින් විශේෂ ගණන 135ක් වන අතර එයින් 19ක් ආවේනික විශේෂ වේ. ප්‍රතිශතය 16.8කි. පක්ෂීන් විශේෂ ගණන 515ක් වන අතර එයින් 34 ආවේනික විශේෂ වේ. ප්‍රතිශතය 11.89ක් වේ. උරගයින් විශේෂ ගණන 243ක් වන අතර එයින් 158ක් ආවේනික විශේෂ වේ. ප්‍රතිශතය 65.33ක් වේ. උභයජීවීන් විශේෂ ගණන 120ක් වන අතර එයින් 107ක් ආවේනික විශේෂ වේ. ප්‍රතිශතය 91.66 වේ. නිරිදිය මත්ස්‍යයින් විශේෂ ගණන 124ක් වන අතර එයින් 58ක් ආවේනික විශේෂ වේ. ප්‍රතිශතය 53.76 වේ. ඇද හැලෙන දිය ඇලි සහ සැඟවුණු නිදාන. ශ්‍රී ලංකාවේ අනුලොව වැඩිම දිය ඇලි ඝනත්වයක් සහිත රටයි. නිවෙහෙන පුරා දිය ඇලි 380කට වඩා විසිරී පවතින අතර ඉන් වැඩිම ප්‍රමාණයක් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටා ඇත. මෙම දිය ඇලි හුදෙක් ස්වභාවික අලංකාරයන් පමණක් නොව ඒවා වටා ගෙතුණු රසවත් ජනප්‍රවාද සහ අද්භූත කතා රාශියක් පවතී. ලවර් ස්ලීප් ප්‍රේමයේ සහ ශෝකයේ සලකුණ. නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල අඩි 100ක් පමණ උසය. ජනප්‍රවාදයට අනුව කුල භේදය නිසා විවාහ වීමට අවසර නොලැබුණු පෙම්වතුන් යුවලක් මෙම ස්ථානයෙන් පැන දිවි නසාගෙන ඇත. ගැමියන් පවසන්නේ අඳුර වැටුණු පසු මෙම ස්ථානයේ වැළපෙන හඬවල් ඇසෙන බවයි. කිරිඳි ඇල්ල සහ සැඟවුණු නිදානය. රත්නපුරයේ පිහිටි කිරිඳි ඇල්ල මීටර් 116ය ඉතා අලංකාර දිය ඇල්ලකි. වලගම්බා රජු සතුරන්ගෙන් බේරී පලා යන අතරතුර සිය රන් නිදානයක් මෙම දිය ඇල්ල පාමුල සැඟවූ බවට විශ්වාසයක් පවතී. වියලි කාලයට මැණික් වෙළඳුන් එම නිදානය සෙවීමට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවකදීම අකල් වැසි ඇද හැලී එම උත්සාහයන් ව්‍යර්ථ වන බව පැවසේ. මුහුදෙන් වට වූ දිවයින සහ අභිරහස් දූපත්. ශ්‍රී ලංකාව වටා දූපත් රාශියක් පිහිටා ඇති අතර ඉන් උතුරු ප්‍රදේශයේ පිහිටි දූපත් ඉතා සුවිශේෂී වේ. වෙල්ෆ් දූපත සම්පූර්ණයෙන්ම කොරල් සහ උණුගල් මත ගොඩනැගුණු මෙම දූපත ලංකාවේ ඇති අමුතුම දූපත ලෙස සැලකිය හැකිය. මෙහි පෘතුගීසි යුගයේදී ගෙන එන ලද අරාබි අශ්වයන්ගෙන් පැවත එන වල් අශ්වයන් රංචු පිටින් සැරිසරති. එසේම මෙහි ඇති බැව්බැව් ගස අරාබි වෙළඳුන් විසින් අප්‍රිකාවෙන් ගෙන එන ලද්දක් ලෙස සැලකේ. සයිලතිව් දූපත සෝලිටිව් මඩකලපුවේ පිහිටි මෙම කුඩා දූපත පාරිසරික වශයෙන් ඉතා සංවේදී කොරල් පරවලින් වට වූ ස්ථානයකි. ඩක් අයිලන්ඩ් ත්‍රිකුණාමලයේ පිහිටි මෙය ස්වභාවික වරායක අසිරිය විදහා දක්වයි. පුරාණ නාවික තාක්ෂණය සහ ගොඩවාය නෞකාව. අතීත සිංහලයන් මුහුදු ගමන්වල යෙදුණු දක්ෂ නාවිකයන් පිරිසක් විය. ඔවුන්ගේ නෞකා නිර්මාණය කිරීමේ තාක්ෂණය සේන්ෂිප්ස් හෙවත් ලනු මගින් ලෑලි මසා සකස් කළ යාත්‍රා ක්‍රමයකි. මෙම ක්‍රමය නිසා යාත්‍රාවලට මුහුදු රළ මගින් ඇති කරන පීඩනයට හොඳින් වළක්ව දීමේ හැකියාව ලැබුණි. 2008 වසරේදී ගොඩවාය ප්‍රදේශයෙන් හමු වූ දෙවන සියවසට අයත් ලී නෞකාව ඉන්දියන් සාගරයේ මෙතෙක් හමු වූ පැරණිතම නෞකාවයි. මෙහි තිබී රෝම සහ අරාබිකාසි මැටි බඳුන් වැනි දෑ හමු වූ අතර එයින් තහවුරු වන්නේ ලංකාව පුරාණ සිල්ක් මාවතේ සිල්ක් රෝඩ් ප්‍රධාන මධ්‍යස්ථානයක්ව පැවති බවයි. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි සහ සිංහල අක්ෂරවල ආරම්භය. ශ්‍රී ලංකාවේ අක්ෂර කලාව ඉන්දියාවේ අශෝක රජුගේ කාලයට පෙර සිටම පැවති බවට නූතන පුරාවිද්‍යාඥයන් සාක්ෂි ඉදිරිපත් කරති. අනුරාධපුර ඇතුළු ප්‍රදේශවලින් හමු වූ
600 සිට 500 කාලයට අයත් මැටි බඳුන් කැබලිවල බ්‍රාහ්මී අක්ෂර කොටා තිබීමෙන් පෙනී යන්නේ අශෝක රජුට පෙර ලංකාවේ ලේඛන කලාව පැවති බවයි. මෙම පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි බොහොමයක් රජවරුන් විසින් විහාරස්ථාන සඳහා කරන ලද පූජාවන් පිළිබඳ වාර්තා වේ. වණ්ඩුකව්‍ය රජුගේ සිට මහා පරාක්‍රමබාහු රජු දක්වා කාලය තුල ලේඛන කලාව ක්‍රමයෙන් විකාශනය වී වර්තමාන සිංහල අක්ෂර කලාව බිහි විය. පුරාණ ගොවිතැන සහ හෙළ කෘෂිකාර්මික රහස්. පැරණි ගොවියා ස්වභාව ධර්මය සමග ඉතා සමීපව කටයුතු කළේය. උන් වගා කිරීම සඳහා නැකත් සහ ජ්‍යොතිෂ්‍ය පමණක් නොව සතුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් වර්ෂාව පුලෝකතනය කිරීමේ හැකියාවද ලබා සිටියහ. කුලම වර්ෂාව ලැබීමට පෙර වියලි පස සීසා බීජ වපුරා වැසි ලැබෙන තෙක් බලා සිටීමේ සාම්ප්‍රදායික ක්‍රමයයි. වෙත්ම ක්‍රමය වැවේ ජලයේ හිඟ කාලවලදී සියලුම ගොවීන් එකතු වී ජලය ඇති ප්‍රමාණය අනුව වගා කළ හැකි බිම් කොටසක් තෝරාගෙන එය සාධාරණ ලෙස බෙදාගෙන වගා කිරීම මෙහිදී සිදුවේ. වැඩි වී වර්ග පුරාණ සිංහලයන් වගා කළේ පෝෂ්‍යදාය සහ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන හීනැටි, කන්නි මුරුංගා වැනි දේශීය වී වර්ගයි. අද්භූත ජනප්‍රවාද සහ ස්වභාදහමේ අභිරහස්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුණු අද්භූත කතා රාශියක් පවතී. මින් සමහරක් විද්‍යාත්මක පදනමක් ඇති ඒවා විය හැකි අතර ඇතැම් ඒවා හුදෙක් විශ්වාසයන් මත පදනම් වේ. මොහිනි මලමිනියක් හෝ දරුවෙකු වඩාගෙන සුදු රෙද්දෙන් සැරසී රාත්‍රී කාලයේ මහා මඟ පෙනී සිටින බව කියන මොහිනි පිළිබඳ කතාව ලංකාවේ ඉතා ප්‍රකටය. රක්කැක්කි රෙඩ්බයි වසංගතය මහා වංශයට අනුව සිරිසඟබෝ රජුගේ කාලයේ රකැක්කි නම් යක්ෂයෙකු පැමිණ මිනිසුන්ගේ ඇස් රතු කර මරණයට පත් කළ බව සඳහන් වේ. මෙය සැබවින්ම එකල පැවති බෝවන රෝගයක් එපිඩමික් විය හැකි බව ඉතිහාසඥයන් පවසති. නාග ගෝත්‍රිකයන් ඇතැම් පර්යේෂකයන් පවසන්නේ වංශ කතාවල සඳහන් වන නාග ගෝත්‍රිකයන් යනු අතීතයේ සිට මුහුදු ගමන්වල යෙදුණු මුහුදු වෙළඳ ගෝත්‍රිකයන් බවයි.